මහනුවර ශ්‍රී දළදා මාලිගාව යනු හුදෙක් බෞද්ධයන්ගේ පූජනීය ස්ථානයක් පමණක් නොව ශ්‍රී ලාංකේය අනන්‍යතාවය, ඉතිහාසය සහ සංස්කෘතික විවිධත්වය ඒකාබද්ධ කරන මහා මධ්‍යස්ථානයකි. මේ පිළිබඳව සිදු කරන ගවේෂණාත්මක විමසුමක් පහත දැක්වේ. ඓතිහාසික පෞරාණික වටිනාකම ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය ලක්දිව රාජ්‍යත්වයේ ඉතිහාසය සමග අවිච්ඡින්නව බැඳී පවතී. සිව්වන සියවසේ කිස්සෙරිමෙවන් රජු සමයේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කර වූ දා සිට දළදා වහන්සේගේ බාරකත්වයේ හිමිවන්නේ රටේ පාලකයාටය. වාස්තු විද්‍යාත්මක විශිෂ්ටත්වය මහනුවර දළදා මාලිගාව සෙන්කඩගල රාජධානියේ අවසාන වාස්තු විද්‍යාත්මක උරුමයයි. පත්තිරිප්පුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකළ අටපට්ටම් හැඩැති ගොඩනැගිල්ල නුවර යුගයේ වාස්තු විද්‍යාවේ මුදුන් මල් කඩයි. දියාගල සහ වලාකුළු බැම්ම මාලිගාව වටා ඇති දියාගල සහ එහි ඇති සුවිශේෂී කැටයම් සහිත බැම්ම ආරක්ෂාව මෙන්ම සෞන්දර්ය කියාපායි. සඳකඩ පහන සහ කැටයම් අනුරාධපුර හෝ පොළොන්නරු යුගයට වඩා වෙනස් වූ නුවර යුගයේ ආවේනික මල් සහ ලියවැල් මෝස්තර වලින් පෞරාණික කැටයම් මෙහි දැක්විය හැකිය. ආගමික සහජීවනය සහ සංස්කෘතික මුසුව දළදා මාලිගාව වටා ගොඩනැගී ඇති සංස්කෘතික සංකේතය ආගමික සහජීවනයේ ජීවමාන සාක්ෂියකි. මේ බෞද්ධ සිද්ධාස්ථානයක් වුවද එහි ව්‍යුහය සහ චාරිත්‍ර තුළ හින්දු සහ අනෙකුත් සංස්කෘතික බලපෑම් මනාව අන්තර්ගත වී ඇත. සිව් මහ දේවාලය සහ පෙරහර මංගල්‍ය මහනුවර ඇසළ පෙරහර යනු සහජීවනයේ විශිෂ්ටතම උදාහරණයයි. බෞද්ධ සහ හින්දු බැඳීම දළදා මාලිගාවේ පෙරහර සමග නාත විෂ්ණු කතරගම සහ පත්තිනි යන සිව් මහ දේවාලයන්හි පෙරහරවල් ගමන් කරයි. මේ නාත සහ විෂ්ණු වැනි දෙවිවරුන් හින්දු භක්තිකයන් මෙන්ම බෞද්ධයන්ද වන්දනාමාන කරන අතර මේ ආගම් දෙක අතර පාලමක් වැනිය. මුස්ලිම් දායකත්වය පෞරාණික කාලයේ සිටම මාලිගාවේ පෙරහර සඳහා අවශ්‍ය ඇඳුම් ආයිත්තන් සැපීම සහ ඇතැම් රාජකාරි සඳහා මුස්ලිම් ප්‍රජාව සක්‍රියව දායක වූ බව ඉතිහාසයේ සඳහන් වේ. චාරිත්‍ර වාරිත්‍ර මාලිගාවේ පැවැත්වෙන තේවාව සහ පූජා විධි තුල හින්දු කෝවිල් සාම්ප්‍රදායට සමාන ලක්ෂණ දැකිය හැකිය. බෙර වාදනය, සක් පිඹීම සහ පූජා ද්‍රව්‍ය පිළිගැන්වීම තුලින් දේශීය මෙන්ම ಭಾರತೀಯ සංස්කෘතික ආభాෂයන්ගේ සුසංයෝගයක් පෙන්눔 කරයි. වර්තමාන සහජීවනය සහ වැදගත්කම අද වන විට දළදා මාලිගාව හුදෙක් වන්දනීය ස්ථානයක් පමණක් නොව ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවේ නියෝජනය කරන යුනෙස්කෝ ලෝක උරුමයකි. අධ්‍යාපනික වටිනාකම මාලිගා සංකීර්ණය තුළ ඇති කෞතුකාගාරය මගින් දළදා වහන්සේගේ ඉතිහාසය සහ ලාංකේය රාජ්‍ය උරුමය පිළිබඳ විශේෂ දේශීය විදේශීය විද්වතුන්ට හදාරන්නට ඉඩ සලසා ඇත. සාමය සංකේතය 1998 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික ආගමික ભેදයෙන් තොරව මුළු රටම එකතු විය. එය මාලිගාව කෙරෙහි ඇති පොදු ගෞරවය සහ ජාතික සමගිය නැවත තහවුරු කළ අවස්ථාවකි. ශ්‍රී දළදා මාලිගාව යනු ගලින් සහ දැවෙන් කළ නිර්මාණයක් පමණක් නොව ශ්‍රී ලාංකේය ජනතාවගේ ආධ්‍යාත්මික බැඳීම සහ විවිධත්වයේ ඒකීයත්වය විදහා දක්වන කැඩපතකි. එහි ඇති පෞරාණික වටිනාකම රැකගැනීමෙන් එයින් විහිදෙන ආගමික සහජීවනයේ පණිවුඩය අනාගත පරපුරට දායාද කිරීම අප සැමගේ වගකීමයි.